අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ සවුන්ඩ් ප්‍රූෆිං සහ රූම් කෝස්ටික්ස් ගැන. ඉතින් ගොඩක් කට්ටිය මේ සබ්ජෙක්ට්ස් ගැන ටිකක් ඉන්ට්‍රස්ට් එකක් දක්වන බවත් මට පෙන්නලා තියෙනවා. ඒ වගේම ගොඩක් කට්ටිය මේ කෝස්ටික්ස් සහ සවුන්ඩ් ප්‍රූෆිං හින්දා ප්‍රශ්න වලට මුහුණ දෙනවා කියලාත් මට නෝටිස් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි අද අපි මේ මාතෘකාව ගැන කතා කරන්න අදහස් කරේ. ඉතින් පළවෙනිම දේ තමයි කෝස්ටික්ස් කියලා කියන්නේ ලොකු ස්කෝප් එකක්. කෝස්ටික්ස් කියලා කියන්නේ ඇත්තටම මේ සවුන්ඩ්ස් කියන දේ භෞතිකව එක්ස්ප්ලේන් කරන්න තියෙන සබ්ජෙක්ට් එක තමයි කෝස්ටික්ස් කියලා කියන්නේ. ඉතින් එතකොට මේක ඇතුළේ අපි මේ කතා කරන සවුන්ඩ් ප්‍රූෆිං රූම් කෝස්ටික්ස් වලට අමතරව තවත් ලොකු පැති ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අන්ඩර් වෝටර් කෝස්ටික්ස් කියලා වෙනම තියෙනවා. ඊට පස්සේ අල්ට්‍රා සවුන්ඩ් ගැන වෙනම තියෙනවා. ඉන්ෆ්‍රා සවුන්ඩ් ගැන වෙනම තියෙනවා. අය වගේ ලොකු ස්කෝප් එකක් ඇතුළේ අපි මේ කතා කරන්නේ පොඩි ටොපික්ස් දෙකක්, සවුන්ඩ් ප්‍රූෆිං සහ රූම් කෝස්ටික්ස්. මේ දෙක එකක්ද දෙකක්ද ඔයාලා හිතන විදිහට? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපි දැකලා තියෙනවා සමහර තැන්වල සවුන්ඩ් ප්‍රූෆ් කරනවා රූම් කෝස්ටික්ස් හදනවා කියන එක ලොකු අදහසක් නැතුව තමයි කතා වෙන්නේ. ඇත්තටම මේ දෙක දෙකක්. අපි මුලින්ම පැහැදිලි කරගමු මේ දෙකේ තියෙන වෙනස්කම. සවුන්ඩ් ප්‍රූෆ් කරනවා කියලා කියන්නේ මොකක් හරි අපි හිතමු මොකක් හරි අයිසොලේටඩ් රූම් එකක් තියෙනවා. ඒ රූම් එකේ සද්දේ ඒ රූම් එක ඇතුළේ ප්‍රොඩියුස් කරන සද්දේ එළියට එන්නෙත් නැති වෙන්න, මත් නැත්තම් එළියේ තියෙන සද්ද ඇතුළට එන්න නැති වෙන්න, ඔය දෙකම වෙන්න කරන ට්‍රීට්මන්ට් එකකට තමයි අපි සවුන්ඩ් ප්‍රූෆිං කියලා කියන්නේ. එතකොට ප්‍රැක්ටිකලි ගත්තාම 100% සවුන්ඩ් ප්‍රූෆ් කරනවා කියන එක ටිකක් ලොකු වැඩක්. මම එහෙම කියන්නේ 100% සවුන්ඩ් ප්‍රූෆ් කරන්න නම් තියරිටිකලි තියෙන එක්ස්ප්ලනේෂන් එක තමයි අපේ රූම් එක වටේට රික්තයක් ක්‍රියේට් කරන එක. රික්තයක් කියන වැකියුම් එකක්. කියන්නේ අපි ඇත්තටම කරන්නේ දැන් මම මේ කතා කරන එක වටේට ට්‍රාන්ස්මිට් වෙන්නේ මේ වටේ තියෙන එයාර් පාටිකල්ස් තුනේ. ඉතින් තියරිටිකලි අපි සවුන්ඩ් ප්‍රූෆ් කරනවා කියලා කියන්නේ මේ සවුන්ඩ් එක මෙතන ඉඳන් අනිත් තැනට යන්න තියෙන මීඩියම් එක අයින් කරන එක. ඒ කියන්නේ එයා එක අයින් කරන එක. ඉතින් මේක ප්‍රැක්ටිකලි කරන්න ගොඩක් අමාරුයි. ඒක හින්දා තමයි මං කිව්වේ අර සවුන්ඩ් ප්‍රූෆ් කරනවා කියන එක 100% කරන එක ටිකක් චැලෙන්ජිං වැඩක්. අපිට සවුන්ඩ් ප්‍රූෆිං කරන්න ඕන වුණාම අපි හිතන්න ඕන දේවල් කීපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි අර මං කලින් කිව්වා වගේ මොන තරම් ලෙවල් එකකට අපි මේක සවුන්ඩ් ප්‍රූෆ් කරන්න ඕනද, මේ රූම් එක සවුන්ඩ් ප්‍රූෆ් කරන්න ඕනද කියන එක. සමහර දැන් තියෙනවා ඇත්තටම 100% සවුන්ඩ් ප්‍රූෆ් වෙන්න ඕනේ නැහැ. පොඩි සවුන්ඩ් රිඩක්ෂන් එකක් තිබ්බහම ඇති එතන තියෙන වැඩේ කරගන්න. ඉතින් සමහර තැන් තියෙනවා ටිකක් හොඳ සවුන්ඩ් ප්‍රූෆිං කන්ඩිෂන්ස් ඕන. එක්සැම්පල් එකක් විදිහට දැන් අපි හිතමු ඔෆිස් රූම් එකක් වගේ ගත්තොත් එහෙම 100%ක්ම සවුන්ඩ් ප්‍රූෆ් කරනවා කියන එක කරන්න බැරි නෑ. එක අනවශ්‍යයි. ඒ කියන්නේ අපිට ඇත්තටම ඔෆිස් රූම් එක ඇතුලේ නිදහසේ වැඩ කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඊට පස්සේ ඔෆිස් වර්ක් එකේ ප්‍රයිවසි එක කියන්නේ ඇතුලේ කතා කරන එළියට ඇහෙන්නේ නැත්තම් ඒ ප්‍රමාණවත්. හැබැයි අපි රෙකෝඩින් ස්ටුඩියෝ එකක් වගේ ගත්තොත් එහෙම ඒක පොඩ්ඩක් ක්‍රිටිකල්. එතකොට ඊට වඩා ලෙවල් එකක සවුන්ඩ් ප්‍රූෆිං සොලියුෂන් එකකට අපිට යන්න වෙනවා. ඉතින් මේ මං කතා කරපු දේවල් වලින්ම ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති මේ සවුන්ඩ් ප්‍රූෆිං කියලා කියන එක ටිකක් හිතනවට වඩා සංකීර්ණ දෙයක්. එතකොට සවුන්ඩ් ප්‍රූෆ් කරන්න කලින් මොනවද අපි හිතන්න ඕනේ? සවුන්ඩ් ප්‍රූෆ් කරන්න මං කලින් කිව්වා එකක් මොන ලෙවල් එකටද සවුන්ඩ් ප්‍රූෆ් වෙන්න ඕනේ කියලා අපි හිතන්න ඕනේ කියලා. ඒ වගේම සවුන්ඩ් එක රූම් එකට එන්නේ එහෙමත් නැත්නම් සවුන්ඩ් එක රූම් එකෙන් එළියට යන්නේ කොතනින්ද කියන එක අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕන. එතකොට සමහර වෙලාවට ඒ සවුන්ඩ් එක ලීක් වෙන තැන අපිට හරියටම ලේසියෙන් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් තැන් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට අපි හිතමු රූම් එකක් තියෙනවා, ඒකේ පාරේ යන නොයිසස් ගොඩක් අපිට ඇහෙනවා. ඉතින් ඒක අපිට අඩු කරගන්න ඕන නම් අපි කරන්න ඕනේ අපි දන්න ඒ රූම් එකේ ජනේලයක් තියෙනවා නම් ඒ ජනේලෙන් තමයි ඒ වින්ඩෝ එකෙන් තමයි ඒ නොයිස් එක ට්‍රාන්ස්මිට් වෙන්නේ. එතකොට ඒ වින්ඩෝ එක අයිසොලේට් කරාම
ඒ රූම් එරන්න සද්දේ සෑහැන දුරකට අඩුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ අනි පැත්තත් අපි සෑහන හොඳ සවන්් පරෝෆිං ලෙවල් එකක් ටාගට් කරගෙන කරන ට්‍රීට්මන්ට් එකක් සම්පූර්ණයම වේස්ටෙන්න්න පුළුවන් එක ලූප් හෝල් එකකින් මං ආයතක රිපීට් කරන්න ඒ කියන්නේ එක වැදගත්තින්ද අපි සවන්් පරෝ් සවන්් එක එන්න තැන අඳුරගෙන ඒක වහනකින් අපිට එන නොයිස් එක අපි හිතනවටඩා සෑහන් ලෙවල් එකට අඩු කරගන්නත් පුළුවන් ඒ වගේ අපි සෑහෙන සවන්් පරෝෆිං ලෙවල් එකක් එක්ස්පෙක් කරගන කරන ට්‍රීට්මන්ට් එකක් පොඩි ලූප් හෝල් එක්කින් පොඩි ලීකේජ් එකකින් තේරුමක් නැති ට්‍රීට්මන්ටක් වෙන්නත් පුළුවන් ඒකයි මේක තින බැරෑරුම්කම ඉතිං මේන්ලි රූම් එකක් ඇතුළ හෙමත් නැත්තං සවන්් පරෝ් කරද්දී සවන්ස් එන ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි එයාබෝන් නොයිස් අනිත් එක ස්ට්‍රක්ෂ බෝන් නොයිස් ගොඩක් කලාවට අපි කතා කරන්නේ එයා බෝන් නොයිස් එක ගැන තමයි පොදුවේ ගොඩක් අය දැනුවත් ඒක ගැන එහින් තමයි ගොඩක් තියෙන ඔක්කොම වෙන්ටිලේෂන් කවුලු ඔක්කොමටික වැැහුවත් ඔගළඟ රූම් එක ඇතුළට නොයිසස් එනවනන් ඒ එන්නේ ස්ට්‍රක්ෂ බෝන් නොයිස් කියන කර මේ දෙක මං එක්ස්පලේන් කරන දව චුට්ටක් එයා බෝන් නොයිස් එකක් කියලා කියන්නේ වාතය හරහා යන සද්ද ඒකන්වාගේ රූම් එක වින්ඩෝ එකක් තියෙනවානගේ වින්ඩෝ එකෙන් එන්නේ එයා බෝන් නොයිස් එකක් ඒවගේම ස්ට්‍රක්ෂ බෝන් නොයිස් කියල කියන්නේ ආගේ රූම් එක ස්ට්‍රක්ෂ එක තරූ ට්‍රන්ස්මිට්න සද්ද තකොට අපිතමු රූම් එක ඔක්කොම එයාකට එහට මෙහට යන්න තින තැන්ටි ඔක්කොම සීල් කරලා තියෙන්නේ හැබැයි වගේ පාර අප හිතමු කන්ටේන එකක් යනෝ කියලා පාර කන්ටේන එකක් ඇති ලොකු වේට් එකක් එක්ක වයිබ්‍රේෂන් එකක් එෙනවනං ඒ වයිබ්‍රේෂන් එකත් එක්ක ඔයාගේ රූම් එක ස්ට්‍රක්ෂය එක වයිබ්‍රේට්ටලා ඇතුළට එන සද්දටික රූම ඇතුළට ඇහෙනවා ඉං ඕක තමයි මේන් ක්‍රම දෙක රූම් එකක් ඇතුළට සවුන්් එකක් එන්න තියෙන තකොට සරලෝම කිවොත් එහෙම රූම් එකක් සවන්් පරෝ් කරන්න නම් මේ ස්ට්‍රක්ෂ බෝන් නොයිසස්සා එයා බෝන් නොයිසස් කියන වර්ග දෙකම අපි පුළුවන් තරම් මිනිමයිස් කරගන්න ඕනේ ඒවට ක්‍රම තියෙන ගැන්න මං අර කලින් කිව්වනේ 100ක් සවන්් පරෝ් කරන්න ඕන නැතිවෙන වෙලාවල් තියෙනවා එපස්සේ ගොඩක් ලොකු සවන්් පරෝ් එකක් එක්ස්පෙක් කරන තැන් තියෙනවා එපස්සේ ඒවගේ ඒක සිටුවේෂන්ස් තියන එතකොට මේ හැම තැනටම එකම ට්‍රීට්මන්ට් එක හරියන්නේ නෑ ඒක තමයි වැදගත්මදේ මොකද ගොඩක් කට්ටේ හිතනවා සවන්් පරෝ් කරනවා කියලා පාටිෂන් එකක් ගහන ඇතුළට රොක්කූල් පුරවලා මෙහෙම කරා කියලා සවන්් පරෝ් වීමක් ඇත්තටම වෙන්න නැහැ තකොට තවත් තියෙන වැරදි අයිඩිය එකක් තමයි මේ රොක්කූල් වලින් හැමදේම රොක්කෝල් දැම්මට පස්සේ රොක්කෝල්ල හරා සද දෙන්නේ නෑ කියන එක ඒකත් වැරදි අයිඩිය එකක් ඇත්තටම වෙන්න මෙහෙම දෙයක් එකන්නේ සවුන්් එක ඩිරෙක්ලි මම මේ කතා කරන්න එයා බෝන් නොයිස් එක ගැන ඩිරෙක්ලියන සවුන්් එකක් නවත්තන්න නම් අපි එතෙන්ට ඇඩ් කරන්න ඕන ඇත්තරම ලොකු ගනත්වයක් තියෙන සොලිඩ් මටීරියල් එකක් අර ගනත්වයට තමයි සද්ද වැදිලා අනි පැත්තර බවුන්සලා යන්න අර ඇතුළට එන්න නැතිවෙන්න හැබැයි රොක්කූල්ලින් කරන්නේ දැන් අපි දන්නවාන්නේ මේ පාටිෂන් එකක් ගැහුවට පස්සේ ඇතුළේ හැදෙනවානි පොඩි කැවිටිය එකක් අන්නේ කැවිටිය එක ඇතුළේ රෙසොනට්ටලා සෞන්් ගනි පැතර ට්‍රන්ස්මිට් වෙන්න පුළුවන් ගැන එකත් සෞන්් එක ලීක්කන එක පාත්ත එකක් තමයි අන්නේ කැවිටිය එක ඇතුළේ තියෙන සෞන්් කැප්සෝප් කරන එක තමයි රොක්කෝල් හෙම නැත්තං මිනරල් බෝල් කියලපි පොදුව කියන්නේ මේ මටීරියල් එකෙන් කරන්න එතකොට අපි දැන් කතා කරා එකක් තමයි මේ කතා කරන්න වැරදි අයිඩියස් එකක් තමයි රූම් එකක් සීල් කරාට පස්සේ තවන් පරෝ් වෙනවා කියන එක ඒක වැරදි මොකද රූම් එක සීල් කරාට විතරක් මදි ස්ට්‍රක්ෂ බෝන් නොයිස සුත් සාමාන්‍යෙන් අනිවාරෙන්ම ඕන රූම් එකට එනවා ඒවගේම රූම් එක හැම රූම් රොක්කූල් දාලා කරන්න ට්‍රීට්මන්ට් එක රොක්කුල් දාලා වැහූ පලිකට සවන්් පරෝ් වෙන්නේ නෑ එතකොට අපි කොහොමද හරියටම ඇත්තරම දැනගන්න මේ මගේ තැනට
මෙන්න මේ විදිහ ට්‍රීට්මන්ට් එකක් තමයි සවුන්ඩ් ප්‍රූෆ් වෙන්න කරන්න ඕන කියන එක අපි කොහොමද දැනගන්න. ඒකට තියෙනවා සවුන්ඩ් ට්‍රාන්ස්මිෂන් ක්ලාස් කියලා එකක් ඔයගොල්ලෝ පොඩ්ඩක් Google එකේ සර්ච් කරලා බලන්න. සවුන්ඩ් ට්‍රාන්ස්මිෂන් ක්ලාස් කියලා කියන්නේ ඒකේ theoretical explanation එක නැතුව මම සරලව කියන්නම්. සවුන්ඩ් ට්‍රාන්ස්මිෂන් ක්ලාස් කියලා කියන්නේ ඔයාගේ දාන මොකක් හරි වෝල් ස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ අපි හිතමු ගඩොල් බිත්තියක් බැඳලා ඊට පස්සේ පොඩි එයා ගැප් එකක් තියලා ආයෙ වුඩන් ස්ට්‍රක්චර් එකක් ගිහිල්ලා එහෙම ඔයා මොන හරි එක ලේයර් සෙට් එකක් දානවා නම් සවුන්ඩ් ප්‍රූෆ් කරන්න ඒ දාන සොලියුෂන් එකෙන් කොච්චර ඩෙසිබල් ගානක් ඩ්‍රොප් කරනවාද කියන එක. එහෙම නැත්නම් මේ පැත්ත අපි හිතමු මම හරියටම නෙවෙයි මේ මම නිකන් 10000ක් කියන්නේ අපි හිතමු රූම් එකෙන් එළියේ නොයිස් ලෙවල් එක තියෙනවා ඩෙසිබල් 90. එතකොට ඔයා ඒ වෝල් ස්ට්‍රක්චර් එක දැම්මට පස්සේ රූම් එක ඇතුළට එන්නේ ඩෙසිබල් අපි හිතමු 40යි කියලා. එතකොට ඩෙසිබල් 50ක් කට් වෙලා තියෙනවා අර වෝල් එකේ හින්දා. එතකොට අන්නේ වෝල් කම්බිනේෂන් එක නැත්නම් වෝල් ස්ට්‍රක්චර් එකට අපි කියනවා සවුන්ඩ් ට්‍රාන්ස්මිෂන් ක්ලාස් එක 50ක් වෙන වෝල් එකක් කියලා. මම මේ සරලව කිව්වේ මේක 100%ක්ම නිවැරදි එක නෙමෙයි. හැබැයි දල වශයෙන් එමෙ හිතන්න පුළුවන්. එතකොට මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ රූම් එකක් සවුන්ඩ් ප්‍රූෆ් කරගන්න ඕන නම් බලන්න ඕනේ ඔයාගේ දැන් එළියේ තියෙන නොයිස් ලෙවල් එක කොහොමද ඔයාට ඇතුළ මොන ලෙවල් එකටද ඩ්‍රොප් කරන්න ඕනේ කියලා. ඔයාට 100%ක් සවුන්ඩ් ප්‍රූෆ් කරනවා කියන එක මම අර කලින් කිව්වා වගේ ටිකක් ප්‍රැක්ටිකල් නැති දෙයක්. සාමාන්‍යයෙන් ඩෙසිබල් 30කට විතර අඩු කරගන්න පුළුවන් නම් ඩෙසිබල් 30ක් කියලා කියන්නේ ඕල්මෝස්ට් නිකන් ලොකු සද්දයක් නැති තැනක් ඇත්තටම. මොකද කොහොම වුණත් ඔයා 100%ක් සවුන්ඩ් ප්‍රූෆ් කරා වුණත් ඔයා ඇතුළට ගෙනහිල්ලා මැෂින් සයි කරාම අපි හුස්ම ගන්න සද්ද මේවත් එක්ක අර ඩෙසිබල් බිඳුවකට එනකන් අපි ගන්නවා කියන එක ප්‍රැක්ටිකල් දෙයක් නෙවෙයි. ඒවා බලන්න ඕනේ සාමාන්‍යයෙන් ඔයාගේ අපි මම ආය උදාහරණයක් ගන්නම් එළිය ලෙවල් එක ඩෙසිබල් 90යි නම් ඔයාට රූම් එක ඇතුලේ ඩෙසිබල් 30කට ගේන්න පුළුවන් ඕන නම් කියන්නේ ටිකක් හොඳ සවුන්ඩ් ප්‍රූෆින් ලෙවල් එකක් මේ 30කට ගේන්න ඕන නම් ඔයාලට තේරෙනවනේ 90 ඉඳන් 30කට ගේන්න 60ක් ඩ්‍රොප් වෙන්න ඕනේ. ඉතින් ඔයාලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න සවුන්ඩ් ට්‍රාන්ස්මිෂන් ක්ලාස් එක 60 වෙන වෝල් ස්ට්‍රක්චර් එකක්. ඉතින් මේ වෝල් ස්ට්‍රක්චර් එකක් තමයි ඔයගොල්ලෝ හදාන්න ඕනේ. මම මේ සරලව කිව්වට මේක ටිකක් සංකීර්ණයි. මොකද මේ බිත්තිය ගැහුවා කියලා ඒක ලෙවල් එකටම ගන්න ටිකක් අමාරුයි. මොකද බිත්ති වලින් විතරක් නෙමේ සීලිං එක, ෆ්ලෝ එක, ඊට පස්සේ දොරවල් එන තැන් මේ හැමදේම එකට හරියට කම්බයින් වුණොත් තමයි අර අපි ටාගට් කරන ලෙවල් එකට අපේ නොයිස් ලෙවල් එක ඇත්තටම ඩ්‍රොප් කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා පැහැදිලි ඇති කියලා සවුන්ඩ් ප්‍රූෆින් කියන්නේ මොකද්ද, මොන වගේ ප්‍රොසෙස් එකක්ද අපි ටෙක්නිකලි ඒකට ෆලෝ කරන්නේ හරියට සවුන්ඩ් ප්‍රූෆ් කරනකොට ප්ලේස් එකක්. ඊට පස්සේ තව වැරදි දේවල්, තව වැරදි අදහස් තියෙනවා. මම කියන්නේ දැකලා තියෙනවා කට්ටිය කමෙන්ට් කරනවා සවුන්ඩ් ප්‍රූෆ් කරන්න ඇඩ්වයිසස් ඉල්ලා සෝෂල් මීඩියා පෝස්ට් සමහර අය කමෙන්ට් කරලා තියෙනවා රිජි ෆෝම් ගහන්න, ඊපස්සේ බිත්ති වලට ස්පොන්ජ් ගහන්න. අර ඒ වගේ දේවල් ඇත්තටම බොරු වියදමක්. ඒකෙන් කිසිම තේරුමක් නැහැ. ඒකෙන් එළියෙන් එන සද්දේ ඇත්තටම කන්ට්‍රෝල් වෙන්නේ නැහැ. අර මං කිව්වා වගේ හරිම අයිඩියා එකක් එක්ක තමයි සවුන්ඩ් ප්‍රූෆ් කරනවා නම් ඒ වැඩේට එන්ටර් වෙන්න ඕනේ. මම සමරයිස් කරොත් එහෙම සවුන්ඩ් ප්‍රූෆින් කියලා කියන්නේ රූම් එකක් ඇතුලේ සද්දේ එළියට ගේන එක නවත්තන එකයි, එළිය සද්ද ඇතුලට ගේන එක නවත්තන එකයි තමයි සවුන්ඩ් ප්‍රූෆින් කියලා කියන්නේ. ඒකට හරියන වෝල් ස්ට්‍රක්චර්ස්, ෆ්ලෝ ස්ට්‍රක්චර්ස්, සීලිං ස්ට්‍රක්චර්ස්, ඩෝ ස්ට්‍රක්චර්ස්, ඊපස්සේ ඔයාලා වින්ඩෝස් තියෙනවා නම් ඒ වින්ඩෝස් වල ස්ට්‍රක්චර්ස්, ඊට පස්සේ ඇම්බියන්ස්, ඒ කියන්නේ දැනට එළියේ තියෙන නොයිස් ලෙවල් එක, ඔයා ටාගට් කරන නොයිස් ලෙවල් එක, මේ ඔක්කොම දේවල් ටික ඔයා කන්සිඩර් කරලා තමයි සවුන්ඩ් ප්‍රූෆින් වැඩක් ඔයා කරනවා නම් කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි ප්‍රොෆෙෂනල්ස් ලව ඒකට යොදාගන්න එක අපි රෙකමන්ඩ් කරන්න ගොඩක් වෙලාවට. ඔයාලට කරගන්න පුළුවන් අර මං කිව්වා වගේ පාෂල් සවුන්ඩ් ප්‍රූෆින් වැඩක් ඔයාලට කරගන්න පුළුවන්. ඒ කියන්නේ එක්සාම්පල් එකක් විදියට ඔයාලගේ ට්‍රැෆික් නොයිස් එක ගොඩක් එනවා නම් රූම් එකට ඔයාලට පුළුවන් වින්ඩෝ එක සීල් කරන්න. හරි.
තකොට එතනින් සාමාන්‍යෙන් නොයිස් එකෙන් සලකිතු ප්‍රමාණයක් 50-60ක්වට අඩු කරගන්න පුළන් හැබැයි අර ක්‍රිටිකල් ලෙවල් එක සවන්් ප්‍රෝෆිං එකට යනවනම් ඒක අනිවාරෙන්ම ප්‍රොෆෙෂනල් කෙනෙක්ගේ අඩ්වයිස් එක එක්ක කන්සල්ටේෂන් එකක් එක්ක අනිවාරෙන් කරන්න නැත්තං වා කරන ඉන්වස්මන්ට් එක අන්තිමට වේස්ට් වෙන්න පුළුවන් හරි ස්ට්‍රක්චර්ස් ෆලෝ කරන්න නැතුව සවන්් ප්‍රෝ් කරොත් ඒකත් එක මට තවත් දෙයක් මතක් වුණා එකන්නේ මන්දැන් කිවන මේ රූම් සීල් කරනවා කියලා මේ රූම් සීල් කරන වැඩෙත් පොඩ්ඩක් හිතල බල්ලා කරන්න ඕනේ මොකද ඔල දන්නවා රෝම් එකක් සීල්ලුනාට පස්සේ වෙන්ටිලේෂන්ස් නැති වෙනවා එකන්නේ වටේ තියෙන වාත හෝමාරුව නවතිනවා එතකොට ඔය ඇතුළේ වර්ක් කරනකොට ගොඩක් කට්ටේ රෝම් එක තුළ මූවෙනවානං දවස පුරාම අපි වල දන්නවන හුස්ම ගන්නකොට ඔක්සිජන් අරගෙන කාබන්ඩක්සයිඩ් තමයි එලිට දාන්නක ලෙතකොට රූම් එක ඇතුළේ කාබන්ඩක්සයිඩ් සචුරේෂන් එක ටිකටික වැඩි වෙන රෝම එක සීල් කරලන ඉං ගොඩක් ස්ටඩියෝසල තින ප්‍රශ්නයක් ඕක ගොඩක් ඒක නිච්චර ටෙන්ෂන්යක් දෙන්න නෑ හැබැයි එක්ස්පිරියන්ස් කල ඇති සමහර ස්ටඩියෝසට ගියාම ටිකක් කලා වැඩගන්නට ඔල්ුව එකක්කුමයි හරි කම්මැලි අර මූඩ් එකක් එන්නේ නෑ ඒ වෙන්න ඇත්තටම අපේ අර තියෙන ඔක්සිජන් ලෙවල්ස් ටික අඩුවෙලාගේ යන හිද තමයි එක වෙන්න ඉතින් ඔයා ඒවගේ ඩිසිෂන් එකට යනවනංවා රෝම සීල් කරනවාගේ ඩිසිෂන් එකට යනවනම් අනිවාරෙන්ම හිතන්න ඕනේ කොහොමද මේ ඇතුළට සැරෙන් සැරේ ගන්න හැමවෙලේම් නැතිවුණත් වාට මේක ඇතුළට ෆ්‍රෙශ්ය එකක් ඕමාරි ගන්න ක්‍රමයක් තියෙනවාද නිකන් දොර ඇරල තියලා හරි ඉට පස්සේ හෙමත් නැත්තංවා අනිවාරෙන්ම වෙනම වෙන්ටිලේෂන් සිිස්ටම් එකක් ඉන්ටිග්‍රේට් කරන්න ඕනේ ෆ්‍රෙශ්ය ඉංලට් එකක් සහ වගේ තියෙන හුස්ම ගත්තර පස් තියෙන කාබොන්ඩක්සයි දෙමනත්තන්ටයක් අපි රත්වෙච්ච වාතය ලීට අරංගිහිල්ලර ෆ්‍රෙශ්යායක රෝම එක ඇතුරට පම්ප් කරන්න පොඩි මිකැනිසම්ම හදාගන්න ඕන ඉතින් ඔය දේවල්ටික තමයි සවන්් ප්‍රෝෆින් ගැන තිය කියන්න තියෙන් රූම කෝස්ටික්ස් කියල කියන්නේ වෙනම දෙයක් රූම කෝස්ටික්ස් කියල කියන්නේ දැන් අපි සවන්් පූෆ් කල් හදාගන්නවානේ රූම් එකක් මේක තනි කරම 100%ක් කෘතිමව හදන පරිසරයක් ඒ කියන්නේ බිත්ති ඔයා වෙනම හදනවා බිම වෙනම හදනවා සීලිංස් වෙනම හදනවා මේ සවන්් පූෆ් කරන්නම මේ හදන් එතකොට එහම නැත්තං සාමාන්‍ය ගෙදරක වුණත් ටිකක් රිෆලෙක්ටව මටරියල්ස් වැඩිනය ගෙන ගලාසස් වැඩි නං අර මේ රූම් එක ඇතුළේ ජැනරේට්න සද්දේ අපිට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න අමාරුයි එතකොට ඒ කන්ට්‍රෝල් කරන වැඩේට තමයි අපි කියන්නේ රූම කෝස්ටික්ස් කරෙක්ෂන් එකක් කරනවා කියල තව පොඩ්ඩා මම සරල එක්ස්පලේන් කරොත් එහෙම අපිතම ඔන්නවා දැන් පොඩි රූමයක් හදාගන්න සම්පූර්ණයෙන්ම සීල් කරලා අපිතමවාගේ ෆ්‍රෙශ්යාය ප්‍රශ්නත්වයා කෝමාරිසිඳ ගන්නවා හැබැයි ඔයා ඇතුළෙ කලප් කරාම ඔයාට ඇහෙන්නේ ටිකක් එය රූමි සද්‍යයක් ඒ කියන්නේ රූමි සද්‍යයක් කියල ගැන මම කලප් කරොත් එහෙම මේ වටේ තියෙන සරවන්ඩිංසල වැදිලා එන සද්දේ රූම් එකතුල ගොඩක් වෙලා එහට මෙහට බිත්තිවල වහලේ සීලිං ෆ්ලෝ එක වැදි රූම් එකතුල ගොඩක් වෙලා එහට මෙහට ට්‍රවල් කරනවා එතකොට ඔයා දිකටම ස්පීක එකක් දාලා හරි ඔයා සිං කරනවා නං හරි එතකොට මොක්කරි සවන්් සෝසකින් දිගටම සවන්් එක ප්‍රඩියස් කරනවාන මේ රිෆලෙක්ෂන්ස් දිකටම මේ රූම් ඇතුළ බිල්ඩ්පෙන එතකොට මේ රූම් එක ඇතුළේ තියෙන සද්දේ නිකං අපහැදිලි ගතියක් තමයි තේරෙන්නේ සාමාන්‍ය කෙනෙක්ට ගත්තොත් මේ රූම් එක කතා කරන එක කලිය නෑ කතා කරන එක පැහැදිලින අන්න ඒවගේ වෙලාට තම අපි ගැන්නේ එක රූම කෝස්ටික්ස් හරිනෑ කියල අර ආටිෆිශල් තැනක්ම එන්න ඕන්න මං කිව්වාගේ ගයක් වෙන්න පුළුවන් ගොඩාක් ගලාසස් දාලා තියෙනවන අනිවාරෙන් කූස්ටික් ට්‍රීටමන්ට් එකක් වෙනම යන්න ඕනේ ඒකත් එක්ක මොකද හෙම නැතිවුණොත්හෙ මර කම්ෆටබල් ගතිය එන කෝසි වයිබ් එක්කටගේ හදනා වෙන්න පුළුවන් හැබැයි අර කම්ෆටබල් ගතිය ටිකක් අඩුයි මොකද අපේ කං දෙක ටයර්ඩ් දෙෙනවා මේ රිෆලෙක්ෂන්ස් ඇහිලා අපේ කං ටයර්ඩ් දෙෙනවා ඉතිං අරමං කිව්වාගේ අපේ තියෙන එෆිෂන්සියක
ඉෆෙක්ටිව්නස් එක අපේ ටයිම් එක ටිකටික ඩ්‍රොප්පෙන්ඩ් පටන් ගන්න මේ වැඩෙත් එක් මම පොඩි පැහදිලිගෙනමක් කරන්න ගැන ම දැන් කියාගෙන එන්නේ රූම කෝස්ටික් ට්‍රීටමන්ට් එකක් ගැන මේක ඔය ආටිෆිසිලි සවන් පරෝ් කරලා හදන රූම් එකක් වෙන්න පුළුවන් එම නත්තංවාගේ ගෙදර රූම් එක වෙන්න පුළුවන් මේ මොන දේ වුණත් රූම් එක ඇතුලෙ තියෙන සවන් රිෆලෙක්ෂන්ස් කන්ට්‍රෝල් කරන එකට තමයි අපි රූම කෝස්ටික් ට්‍රීටමන්ට් එකක් කියලා කියන්න මම පොඩක් මගේ කමියනිට එක මියසික් පැත්තර බරහින්ද ටිකක් ස්ටූඩියෝස් පැත්තර බර කල්ල කතා කරන්න හැබැයි ජෙනරලි වාගේ ගෙදර වෙන්න පුළුවන් වගේ ඔෆිස් එක වෙන්න පුළුවන් මේ හැම තැනටම මම මේ කියන සිනාරයක ඇප්ලිකබල් ස්ටූඩිකක් ගත්තහම ටිකක් ක්‍රටිකල් මේ රූම කෝස්ටික් ට්‍රීටමන්ට් එක අනෙක් තැන්වලට සාපේක්ෂ මොකද අපි ස්ටූඩි එකක් ඇතුළ රෙකෝඩ් කරනවා සද්දේ පස්සේ මික්ස් කරනවා තොට මේ අපිට ඇහෙනදේ සහ අපි රෙකෝඩ් කරගන්නදේ හරි ස්ටෑන්ඩඩ් එක්ට අපි රූම් එක ට්‍රීට් කරගන්න ඕන එම නැතිවනොත්න අපි ගන්න ඩිසිෂන්ස් අනිවාරයෙන් වැරදි උදාහරණයක් විදියට ඔයා රූම් එකක් හරියට කෝස්ටිකල් ට්‍රීට් කරන්න නැතුව රෙකෝඩිං එකක් කරොත් ඔයාගේ රෙකෝඩිං එක සමහරවිට නිකම් පොඩි රූමි ගතියක් ඇහෙන්න පුළුවන් පොඩි දෝංකාර ගතියක් ඇහෙන්න පුළුවන් ඒවගේ මා මික්ස් කරොත්තේ හරියට කෝස්ටිකල් ට්‍රීට් කරපු නැති රූම් එකකිදම් ඔයා වෙන තැනකට අරංගිහිල්ලා වගේ ප්‍රජෙක්් එක ආපෝ හල බලන්නකොට වාට ඇහෙන්න කැතට ඒ කැතට ඇහෙන්නේ ඔයා කෝස්ටිකල් ට්‍රීට් කරපු නැති රූම් එක නතයි මික්ස් කරේ තකොට ඔයා ගන්න ඩිසිෂන් ඔක්කොම ගන්නේ වැරදිය කෝස්ටික්ස් කන්ඩිෂන් එක ඉඳල වැරදි ඩිසිෂන්ස් ටික වෙන තැනකට ගිහිල්ලා හල බලන්නකොට ඇන්න වෙන විදිහකට ඇබැයි කෝස්ටිකලි රූම් එක හරියට ඔප්ටිමයිස් කරලා තිබුණනම් රෙකෝඩ් කරන සවුන්් එක හරි කලරිට එකක් එක් හරි ඩීටේල්ස් ටිකෝට් රෙකෝඩ් කරගන්න පුළුව ඒවගේ මික්ස් කරන එක ඔයාට ඇහෙන්නේ හරියටම හරිදේ කියලා වාට කොන්ෆිඩන්ස් තියෙන එතකොට ඔයා කරන්න හරියටම හරිදේ හරි ඩිසිෂන්ස් තම ගන්න හරි කැලිබ්‍රේටඩ් කෝස්ටිකලි කැලිබේටඩ් රූම් එක් ඉඳලා මික්ස් කරාට පස්සේ ඒ ප්‍රොජෙක්් එක මොන තැනක ඔයා ගිහිල්ල ඇහුවත් ඒ තැනට සාපේක්ෂව සද්‍ය පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් හැබැයි පොදුව ඕන තැනක ඔයාට හොඳ සද්‍යයක් අනිවාරෙන්ම අහන්න පුළුවන් මොකද ඩිසිෂන්ස් ටික අරන්තියෙන්නේ කෝස්ටිකලි හරියට කැලිබ්‍රේට් කරපු තැනක ඉඳන් හින්ද ඉතින් එක සෑහන වැදගත් ඉං මේ කෝස්ටික් ට්‍රීටමන් සලත් අරමං කලින් සවන් පරෝෆිං වලද කිව්වනේ සවන් ට්‍රන්ස්මිෂන් ලාස් කියල එකක් ගැන මේ රූම කෝස්ටික් ට්‍රීටමන් සලත් තියෙනවා RT60 ටයිම් එක කියල එකක් අපි ඒකට රියබරේෂන් ටයිම් කෙලත් කියනවා RT60 කියන මෙෂමන්ට් එක තමයි ගොඩක් කලාට පාච්චි වෙන්නේ සාමානය ටිකක් ස්පේෂස් රූම් වල ටික රෝම පොඩිවෙද්දි අපි වෙන තව මෙෂමන්සල සපෝට් එකත් ගන්න ම හැබැයි පොදුවේ කතා කරන්නේ RT60 කියල කියන්නේ ඔයාගේ සවුන්් එක පිතමු මෙහෙම ස්නැප් එකක් ගහනවා රෝම් එක ඇතුළින්ද මේ සවුන්් එක ඩෙසිබල් 60කින් ඩ්‍රොප් වෙන්න කොච්චර වෙලාවක් යනවාද කියන එක කැන්වාගේ රෝම් එක තුළ රිෆලෙක්ෂන්ස් වැඩි නම් මේ සද්දෙ මේ වැඩි කැන්වාගේ සද්‍ය ඩෙසිබල් 60කින් අඩුවෙන්න්න ටියක් වැඩිපුර වෙලාවක් යනවා RT60 එක අඩුයි නම් ඔයාගේ රූම් එක මෙම ස්නැප් කරපු ගමන් වටේ තියෙන මටේරියල් සලින් සද්‍ය ඇබ්සෝප් වෙලා ටක්කාල ඩෙසිබල් 60කින් සද්‍ය ඩ්‍රොප් වෙනවා ඉතින් මේ RT60 කියන එක ඩිෆයින් කරලා තිනවා එක වෙනියසලට එක ස්ටෑන්ඩඩ් සාමාන්‍යෙන් කන්ට්‍රෝල් රූම් එකක් නං ස්ටූඩියෝ එකක මිලිසකන්ස් 300 වගේ ටයිම්මත් තිබ්බට ප්‍රශ්නයන් නැහැ පස්සේ ලයිව රූම් එකක් නංවා ඔයා කැමති විදිහට ඔප්ටිමයිස් කරගන්න පුළුවන් හැබැයි සාමාන්‍යෙන් මිලිසකන්ස් දාහම නැත්තං තප්පරයට වඩා යනකොට වගේ කලරිටිය එක අඩුවෙන්න්න පුළුවන් කතා කරන එක පොඩ්ඩ තේරෙන් නැති වෙන්න පුළුව ඉතින් මිලිසකන්ස් 300 ඉඳං 800 900 දාහ මේ කැමති තැනකට අපිට ඔප්ටිමයිස් කරන්න පුළන් රූම් එක අපි ටාගට් කරන සද්දෙත් එක්ක එකනවා ඔය ගොඩක් ටයිට් සදන එක්ස්පෙක් කරන්න ටිකක් අපි රියබරේෂන් ටයිම අඩු කරගන්න
ටිකක් ලයිව් සද්‍යන්න එක්ස්පෙක් කරන්නේ කියන්නේ ස්ට්‍රිංස් වගේ පලේ කරද වාට රූම එකතුර ලස්සන්ට සවන්්ඩෙන් ඔන්නම් පොඩි ඇම්බියන්ස් එහමනත්තං පොඩි රියෝබරේෂන් එකක් එක්ක අපිට පුළුවන් ඔප්ටිමයිස් කරන්න ටිකක් ටේල්ලක් එචරු කරලා මිලිසක 800කට වගේ ඔප්ටිමයිස් කරන්න පුළුවන්. ඉතින් අර මේ හැමදේම මං කිව්වේ අපි නිකං හිතුන විදිහට නෙවේ කරන්නේ පොඩි තිේරටිකල් බැක්ග්‍රවන්් එකක් තියෙන කැල්ගලේෂන්ස් ටිකක් තියෙන එවත් එක්ක තමයි කරන්න ඕනේ. තොට ඔෆිස් පේසස් ගත්තාමත් ඔය කියන තීරිකම ඇතමයි ඇප්ලයි වෙන්න. ඉතිං ඔෆිස් එක්කට සාමාන්‍යයෙන් අපි අර 300 වගේ ලොකු ගැන 300 වගේ ටිකක් අඩු රියෝබරේෂන් ටයිම් එකටම ටාගට් කරන්න ඕන්න එක ලොකු ට්‍රීටමන්ට් ඕන නැහැ. හැබැයි පිලිසකන්ස් 1000 ගැන්න තප්පරයට වඩා අඩු ලෙවල් එකකට අනිවාරෙන් පාග ඔෆිස් එක වෙන්න පුළුවන් ගෙදර වෙන්න පුළුවන් මේගේ සවන්් රිලේටඩ් මොනහරි තැනක් කාලට තියෙනවාන ස්පේෂලි අපි හිතම ලිවිං රූම එකක් වුණත් ඔය කතා කරන දැන් කතා කරනවානේ අපි හිතම මක්කරි කන්නසේෂණ එකක් බිල්ඩ් වෙනවා කියලා දෙන්නෙක් අතර තොඩේ කතා කරන දේ හරි පැහැදිලි වෙන්න නම් මම මේ කියපු RT60 එක මිලිසකන් 1000ට වඩා අඩුවෙන් තියාගන්න ඕන. ති මේකෙදිත් කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. කියන්නේ කෝස්ටික් පැනල්ස් කියලා කියන්න ඇත්තනම අපි මේ ස්ටූඩියෝ එන්වර්න්මන්ට් එකට ටාගට් කල්ල කරනේවා හැබැයි ඒවා පෙන්න තැන්වටත් පාච්චි කරන්න පුළුවන් ඩෙකරටව පැනල්සිදිය ලස්සන්ට කස්ටමයිස් කල් ලෝගයන පුළුවන් ගොලන් ඔෆිස් එකට එම නැත්තං වාලගේ ලිවිං රූම් එකට මේ කැමති දැනකට අප්ලයි කරගන්න පුළුවන්. හැබැයි කෝස්ටික් පැනල්සල්ට යන්න නැතුව වෙන මටරියල්සල් නුත් ඔගොලන්ට මේ රියෝබරේෂන් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. තකොට කර්ටන්ස් දාන්න පුළුවන් ඉට පස්සේ වාල ගෙදර මොනහරි සෝෆාස් ප්ලේස් කරනවා නම් ඒ සෝෆාස්වල් නුත් සවන්්ඩ කැබ්සෝප් වෙනවා. තිං වාට තේරෙනවා ඇති ටිකක් සොෆ්ට් මටරියල්ස් තියෙන තරමට සවන්් එක ඇබ්සෝප් වෙනවා. ඒවගේම ස්ටිෆ් මටරියල්ස් ටිකක් රිෆලෙක්ටව් දිලිසන සර්ෆස් තියෙන මටරියල්ස් නංවාගේ ස්පේස් එකේ තියෙන්නේ සවුන්් එක වැදිලා රිෆලෙක්ටන් තින චාන්ස එක වැඩින් ඒවගේ තැන්වලදී ටිකක් කල්පනා කරලා එක බැලන්ස්ෙන්ඩ අනිත් මටරියල්ස් චූස් කරන්න ඕනේ. මේක පොඩි හාට් එකක් ඇත්තරම අපිට පුළුවන් මේක ටෙක්නිකලි කරනකොට රූම් එක හදන්න කලින්වා අපිට කිව්වොත් හෙම මම අපිට කෙනෙක මීන් කරන් ප්‍රොෆෙෂනල් කෙනෙට කිවොත්තේම මට මෙන්න මේ තැනට මෙන්න මේ විදිහේ තමයි සවුන්් මෙන්න මේ වගේ ලුක් එකක් තමයි එන්න ඕන මේ පැත්තෙන් ගලාස් වින්ඩෝ එකක් තියෙනවන් ලොකුවට පස්සේ මෙතන ම ටීව එකක් දානා මෙතන හෝම් තියට එකක් තින වගේ අයිඩිය එකක් අපිට ආවොත් පිනිවාරෙන්ම කැල්කුලේට් කරලා අපිට බලන්න පුළුවන් රූම එක හදන්න කලින් රූම එක දිග පලල උසත් එක්ක මේ පැත්තට ගලාසස් දැම්මොත් මොනගේ RT60 එකක් ද ඩිවලප් වෙන්නේ ART60 එක බැලන්ස් කරන්න නම් අපිට ඕනේ අරමං කිව්වගේ මිලිසකන්ස් 1000ට අඩු කරන්න ඕන්න මොන තැන්වලද කෝස්ටික් පැනල්ස් මොන විදිහටද ප්ලේස්ෙන් ඕනේ එමනත්තන් කෝස්ටික් පැනල්ස් වලට යන්න නැත්තං කර්ටන්ස් වලින් කරන්න පුළුවන් මේ මොනහරි දාන මටීරියල් එක අපිට චූස් කරලා අර කෝස්ටික්ස් ටික බ්ලෙන්ඩ් කරලා කලින් ප්ලෑන් කරගන්න පුළුවන් වගේ කම්ෆර්ටබල් වගේ තැන වාට කම්ෆර්ටබල් විදිහට ඔප්ටිමයිස් කරන්න. ඊළඟ මං දැන් අර සවන් පෝෆිං වලදීත් කිවන ගොඩක් අයගේ එක වැරදි මත තියෙනවා මේ ස්පොන්ස් හලා පුළුවන් ඊට පස්සේ රෙජිෆෝර්ම් මලින් පුළුවන් මේගේ එක ඕල්ටනේටවස් කට්ටිය ඉදිරිපත් කරනවා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා එතන අපි කතා කරනවානේ හර්ටස් විස්සේනා විසිදාහ වෙනකං මිනිස්සුන්ට ඇහෙනවාගේ ලෙතකොට පොන්ස් එකකින් වෙන ඇබ්සෝප්ෂන් එක හරි ලිමිටඩ් ඒ කියන්නේ හයිස් පැත්තර හයි ෆ්‍රීකන්සිස් විතරයි ස්පොන්ජලින් ඇබ්සෝප් වෙන්නේ. එතකොට ඔය රූම් එකකට ස්පොන්ස් කැහුවොත් හෙම රූම් එක තුළට එදදි හයිස් ටික කැපිල යනවා තේරෙනවාර්ණයන් කංටික අගුල්ලටනවා තේරෙනවා සර ඒ වගේ එක්ස්පිරියන්ස් වෙන කලින් කිව්වාගේ වා මුලින්ම ඩිසයිඩ් කරගත්තොත් වගේ තැන මොකටද පාවිච්චි කරන්නේ මේක නිකං ලිවිං රූම් එකක්ද එම නැත්තං ඇතනම ලිවිං රූම් එක ගෙන අපිට කර්ටන් සොලින් වගේ කව කරගන්න පුළුවන් ඊට පස්සවාට ඕන්නන් ඩෙකරේටව් පැනල්ස් ඕන්නන් හැන් කරන්න පුළුවන් වගේ
වෝල්ස් තියනවනං ලස්සනට ඒවගේ දෙවලින් පොඩිපොඩි දෙවල්ලින් කන්ට්‍රෝල් කරන්න පුළුව හැබැයි ඔයා ආවුත් එහෙම රෙකෝඩිං ස්ටූඩිය එකකට මේ ආපහු පාරක් වෙරි ක්‍රටිකල් මොකද රෙකෝඩිං ස්ටූඩිය එකක් ඇතුළ අපි ඔය හර්ටස් විශ්දහකින රේන්ජ ඇතුළ තියෙන හැම සවුන්් එකම්ම මික්ස් කරද්දී එමනත රෙකෝඩ් කරද්දි මේ රූම් එක ඇතුළේ සවුන්් වෙනවා ඉතිං අපි කෝස්ටික්ස් හදත් ධර්මං කිව්වාගේ RT60 එක කන්ට්‍රෝල් කරද්දී මේ 20-20 ෆුල් රේන්ජ් එකම හිතල තමයි හිතල කන්ට්‍රෝල් කරන්න ඕනේ රෙකෝඩිං ස්ටූඩිය එකක් නම් තකොට මේකට මටේරියල් ස්තෝරගන්නකොට අපිතම දැන් කර්ට්න එකක් දානවා කියල කර්ට්න එකක් ගත්තම කර්ට්න එකෙන් ඇබ්සෝප් වෙන ෆ්‍රීකවන්සි රේන්ජ් එකක් තියෙන ෆ්‍රීකවන්සි එකන්නේ ටිකම් බේස් පැත්තර ලෝ පැත්තට එන ෆ්‍රීකවන්සිස් කර්ටන්ස්ලින් ඇබ්සෝප් වෙන්න අර ඒ වගේ ඔයා දාන මටීරියල් එක මොන තරං දුරට හැම ෆ්‍රීකවන්සි එකම ඇබ්සෝප් කරනවාද කියලාට දැනගන්න පුළුවන් එකට තියෙනවා සවන්් ඇබ්සෝප්ෂන් කෝෆිෂන් කියලා ටර්ම් එකක් ටර්මයක් කියන්නේ ඩීටේල් එකක් පාට පුළුවන් පොඩ්ඩක් Google කළ බැලුවොත් මේ සවන්් ඇබ්සෝප්ෂන් කෝෆිෂන්් හොයාගන්න එක මටීරියල් සට කර්ට් එක කොහොමද පස්සේ රබවල කොහොමද පස්සේ වුඩන් ඩෝ එකක් දැම්මොත් කොහොම දෙකින් සද්‍ය උරාගන්නේ ඔයාලට දකිින් හම්බෙයි සාමාන්‍යෙන් බින්දුව එකයි අතරේ ඉලක්කන් තමයි හම්බෙන් එක බින්දුව දශම පහයි බින්දුව දශම හයයි බින්දුව දශම නවයයි බින්දුව දශම බින්දුව එකයි මේ වගේ දශම ගානක් තමයි ඔය සවන්් ඇබ්සෝප්ෂන් කොමිෂන් කළ හම්බෙන් මේක අයිඩියයක මේ දශම ගානෙන් ගෙන්නේ ඔයාගේ ඒ තෝරගන්න මටීරියල් එකෙන් ඒ අදාළ ෆ්‍රීකවන්සියකෙන් 100ට කොච්චරක් ඇබ්සෝප් වෙනද කියන එක 100% ජත්මය පෙන්න්නන්නේ කියන්නේ සවන්් ඇබ්සෝප්ෂන් කෝෆිෂන්් එක 50% කියන්නේ වගේ මටේරියල් එකෙන් වැදිලා යන සද්‍ය 150ක් කුරාගන්නවා 150ක් අපහ රූම එකතුළට රිෆලෙක්ටනවානන් අග සමුන් ඒකන්නේ සවන්් ඇබ්සෝප්ෂන් කෝෆිෂන්් එක 0.5යි ඇස අපි හිතම සවන්් ඇබ්සෝප්ෂන් කෝවිෂන්ටක් තිනවා කියලා 0.6 එක 0.6 ඒක අයිඩිය එක තමයි ඔයාගේ මටීරියල් එකෙන් ඒ සද්දේ 160ක් කුරාගන්නවා 140ක් ආපහු රෝම එකතුළට බවන්සෙනවා කියනක ඉතින් මං අර කලින් කිව්වගේ මටීරියල්ස් හරිට ඔබ්සර්ව් කරලා අපිට පුළුවන් අපිට ඕන කරන රේන්ජ් එකට මොන වගේ එකට කැල්කුලේෂන්ස් කරන්න පුළුවන් මොනවගේ ඒරිය එකක්ද කව වෙන්න ඕනේ කියන එක කල් ඇතුව ප්ලෑන් කරගන්න ඉතිං කෝස්ටික් පැනල්ස් මම දැකල තින ගොඩක් ස්ටඩියෝසල මවන්් කල්ලා තියෙනවා හැබැයි දැක්කාම තේරෙනවා ඒ වගේ රෙකෝඩිං සල සද්‍යහනකොට තේරෙන මොන තරන්දුරට ඔප්ටිමයිස් වෙන්න ඕනෙද තවදුරටත් කියන එක ඉතිං හිතෙනවා ඉතිං මට ඕනුනේ ඇත්තරම පොඩි අයිඩිය එකක් දෙන්න මේ වීඩියෝ එකෙන් මේ පොඩ්කාස්ට් එකෙන් මොකක්ද සවන්් පරෝ් කරනවා කියලා කියන්න මොකක්ද මේ රූම කෝස්ටික්ස් කන්ට්‍රෝල් කරනවා කියලා කියන්නේ මේ දෙකක් කියන එක එක්ස්පලේන් කරන්න ඕනෙ වුණා ඒ වගේම මේ වගේ දේවල් වලට මොන තරන් අටෙන්ෂන් එකක් ඇත්තරම අපි දෙන්න ඕන තියෙන එක පොඩ්ඩක් හයිලයිට් කරන්න තමයි මේ පොඩ්කාස්ටිකම ප්ලෑන් කරේ ඉතිං ඔයාලටත් මේ සවන්් පරෝෆිං එමන් ඇත්තං කෝස්ටික්ස් ගැන ප්‍රශ්න තියෙනවානම් කමෙන්ට් කරන්න අපි අයට පුළුවන්ගති උත්තර දෙන්න ඒවගේ මෝගලන්ටත් මහට කන්සල්ටේෂන් එකක් ඕන්නන් අපි හිතමවාට ස්ටූඩිය එකක් හදන්න ඕන ෆැක්ටරි එකක් කරන කෙනෙක් වාට නොයිසස් රිලටඩ් ප්‍රශ්න තියෙනවා කම්පලේන්ස් තියෙනවා නං මොකද ලංකාව නීති තියෙනවා මෙන්න මේ ලෙවල්සලින් තමයි තියෙන්න්න ඕන නොයිසස් කියලා ෆැක්ටරීසල ඉතිං මේ වගේ සවන්් පරෝෆිං සහ කෝස්ටික්ස් ගැන කන්සල්ටේෂන් ඕන්න අපි ඒකට කටැක් කරන්නත් පුළුවන් ඉං ගොලන්ට කටක් නම්බස් කෝමත් ගොඩ දන්නවා අපේ ඩෙස්ක්‍රපෂන් සලින් වලට හවාගන්න පුලන් දන්න ඇත්ත ඉං අපි ඊළඟ පොඩ්කාස්ට් එක මේගේ තවත් වැලිබල් දෙයක් ගැන අනිවාරෙන් ඩිස්කස් කරනවා සබස්ක්‍රයිබ් කරන්න අපි හොලෝ කරන්න ඊළඟ වීඩියගෙන් අපි හම්බෙව්